යාළුවනේ ඉතින් කොහමද ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තින්නේ යාළුවනේ ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ අද ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක මේ මෙන්න මේවත් එක තමයි ඉතින් අද ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක කරන්නේ. හරිද? ඉතින් යාළුවනේ මේ මතක් කරලා මගේ channel එක subscribe කරන්න මේ ඉතින් අපි යමු ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක මොකක්ද කියලා බලන්න. වීඩියෝ එකේදී මම කියන්නම් මොකක්ද අද තියෙන ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක කියලා. මේ බඩු ටිකක් ගෙනල්ලා තින්නේ යාළුවනේ. ඉතින් මේ අපි බලමු වීඩියෝ මොකක්ද කියලා. Let's go. ඉතින් යාළුවනේ අද දින ෆුඩ් චැලෙන්ජ් වීඩියෝ එක තමයි මෙන්න දිනෝ මේ තියෙන්නේ ක්‍රීම් බනිස්. හරිද? 130 පැකට් එකක් තමයි මම ගත්තේ. ඉතින් මේකේ ගෙඩි 3ක් තියෙනවා. බනිස් ගෙඩි 3ක් තියෙනවා. හරිද? ඉතින් යාළුවනේ මේකෙන් බනිස් ගෙඩි දෙකක ක්‍රීම් තියෙනවානේ. ඒ කියන්නේ මේ ක්‍රීම් බනිස් ඇතුලේ ක්‍රීම් තියෙනවානේ. ඉතින් මම බනිස් ගෙඩි දෙකක් තෝරගෙන යාළුවනේ මේ ඒකේ ක්‍රීම් ඉවත් කරනවා බනිස් ගෙඩි දෙකේම. හරිද? ඉතින් ඒ ක්‍රීම් වෙනුවට මේ එකකට මම ගාගෙන කන්න හදන්නේ සෝස්. අනිත් එකට යාළුවනේ බටර්. එතකොට ක්‍රීම් ගාලා තව බනිස් ගෙඩි තියනවානේ. ඒකට යාළුවනේ මම කරන්න හදන්නේ සෝසුයි ක්‍රීමුයි බටරුයි තුනම එකට මික්ස් කරලා කන්නයි හදන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක හොඳයිද කියලා. යාළුවනේ ඉතින් මෙන්න තියෙනවා මේ සෝස් පැකට් එකයි බටර් පැකට් එකයි. ඉතින් මේක මේ ටොමැටෝ සෝස් එකක් මම ගත්තේ. ඉතින් අපි බලමු අද වීඩියෝ එක කොහොමද ඉවර වෙන්නේ. මට මේ ටික කන්න පුළුවන් නේද කියලා. හැබැයි යාළුවනේ මේකේ නීති තමයි මේ ඉවර වෙනකම්ම කන්න ඕනේ නැහැ. කැමති නම් ඉවර වෙනකම් කන්න පුළුවන්. මම ඉවර වෙන්නම try එක දෙන්නම්. හරිද? එහෙනම් let's go. මෙන්න දිනවා කතුර සෝස් පැකට් එක කපා ගන්න තමයි හදන්නේ. මේ ඉතින් අපි සෝස් පැකට් එක කපා ගමු. යාළුවනේ මෙන්න දිනවා සෝස් පැකට් එක මෙන්න දිනවා කතුර. අපි එන යාළුවනේ කපා ගමු. යාළුවනේ කපාගෙන නම් ඉවරයි. හරිද? කපාගෙන ඉවරයි. අපි දැන් ක්‍රීම් ටික ඉවත් කරලා යාළුවනේ මේ සෝස් ටික දාලා කමු. බලමු මේක රසයි වෙයිද කියලා. යාළුවනේ ඉතින් මෙන්න දිනවා ක්‍රීම් බනිස් එක. අපි දැන් මේකේ සෝස් දාගෙන කන්න තමයි හදන්නේ. හරිද? මේ පොඩ්ඩක් ඒව ගැන නම් ගණන් ගන්න එපා. මම එක අතකින් රෙකෝඩින් කරන හන්දා මේ බෑ. මේ හරි මම මේක කඩාගෙන මේව කරන්නම්. යාළුවනේ මෙන්න තියෙනවා බනිස් කිරිය, මෙන්න තියෙනවා සෝස් පැකට් එක. අපි සෝස් යාළුවනේ ගමු. හරි යාළුවනේ ටිකක් දාගත්තා. හරිද? මේ සෝස් ටික මේකක් දාලා. හරි මේ සෝස් පැකට් එක අපි තියලා තියමු. මේක අපිට පස්සට ඕනේ. හරිද? මේ දැන් මේක ගාගමු. මේක හතරට ගාගෙන දැන් තියෙන්නේ යාළුවනේ අපිට රස බලන්න. අපි එන රස බලමු. ඉතින් බනිස් කිරිය දිනවා අපි දැන් රස බලමු. අමුතු රසක් කරනවා. කොහොමද අපි මේ පැත්තෙන් ගාලා බලමු මේ රස එනවද? ඒ රස නෝ. හරිද? මේ සෝස් එක නම් හරි මේ ටික්ටාක් වල රසයි. හරි. ඒකෙන් මම කනවා මම මේක. මොකද මම බාර කරන එක ඉවර වෙන්න කන්න බලනවා කියන්නේ රසත් එක්ක මම මේක ඉක්මනටම කනවා. එහෙම මේ ටික්තාවක් ලොකුවට නෑ රසයි. සෝස් වල මම හැමතැනම ගාගත්ත නිසා නම් දන්නේ නැහැ.